සුබ දවසක් කාලට එනත වගේ මතත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම අරගෙන ආවේ හිතන ගමන් ලේසියෙන්ම හදන්න පුළුවන් රසම රස චොකලට් බිස්කට් පුඩින් එකක්. මේක හදාගන්න ඕන වෙන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරයි. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම වාදනයක් අරගෙන චොකලට් බිස්කට් ටික දාගන්නවා. මම මෙතන අරගෙන තියෙන්නේ පොඩි බිස්කට් පැකට් එකක්. බිස්කට් 9ක් තියෙනවා. ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 100ක් දාගන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් නැති කෙනෙක් නම් පිටි කිරි උනත් දිය කරලා දාගන්න පුළුවන්. කිරි ටික දැම්මට පස්සේ මේ බිස්කට් ටික හොඳට පෙඟෙනවා. මේ ටික ඔක්කොම හොඳට දිය කරගන්න. ඊට පස්සේ මේ වගේ මිශ්‍රණයක් තමයි ඔයාලට එන්නේ. මම අද මේ පුඩින් එක හදාගන්නේ මේ වගේ ෆොයිල් කප් එකක. අපි හදාගත්ත මිශ්‍රණය මේකට දාන්න කලින් කප් එකේ වටේ බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගා ගන්න. ඔයාලට ෆොයිල් කප් නැත්නම් රස්නෙට වරොත්තු දෙන වීදුරු නැත්නම් මැටි භාජන එහෙම තියෙනවා. එහෙම භාජනයකට දාගෙන හදාගන්න පුළුවන්. මම අද මේ පුඩින් එක oven එකේ තමයි බේක් කරගන්නේ. ඔයාලට මේක ස්ටීම් කරගන්න වුණත් පුළුවන්. oven එකේ බේක් කරනවා නම් සෙල්සියස් අංශක 170ට විනාඩි 15ක් බේක් කරගන්න. ස්ටීම් කරනවා නම් විනාඩි 30ක් වගේ ස්ටීම් කරගෙන හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ බේක් කරගත්තට පස්සේ අපි හදාගත්ත පුඩින් එක. ඔයාලට මේක මේ විදිහටම කන්නත් පුළුවන්. හරිම රසයි. අද මම මේකට චොකලට් ටිකක් දිය කරලා උඩින් දාගන්නවා. තවත් රස වැඩි කරගන්න. ඒකට මම කුකින් චොකලට් ටිකක් අරගෙන මේ විදිහට ඩබල් බෝයිල් කරලා දිය කරගන්නවා. මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාගන්නවා දිය කරගන්න. ඔයාලට කුකින් චොකලට් නැත්නම් කඩේ තියෙන චොකලට් එකක් වුණත් දිය කරලා දාගන්න පුළුවන්. චොකලට් ටික දාගෙන මේ විදිහට හොඳට වටේටම යන විදිහට පතුරව ගන්න. මම මේකේ උඩට තව චොකලට් චිප්ස් ටිකකුත් දාගන්නවා. ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නැහැ. ස්ප්‍රින්කල්ස් වගේ දෙයක් උනත් දාගන්න පුළුවන්. දැන් අපි හදාගත්ත චොකලට් බිස්කට් පුඩින් එක ලෑස්ති. මේකේ පෙනුම වගේම තමයි හරිම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. අදත් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ රෙසිපි බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදත් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.